අද අපි කතා කරමු ලෝකයේ ගොඩක් විද්වතුන් ස්වයං විනය ඒ වගේම කාල කළමනාකරණය කරගන්න පාවිච්චි කරන ප්‍රබල නීති කීපයක් ගැන. ස්වයං විනය සහ කාල කළමනාකරණය කියලා කියන්නේ සාර්ථකත්වයට යන කෙනෙක් ගාව තියෙන්න ඕන ගති ලක්ෂණ දෙකක්. නිවැරදි ස්වයං විනයක් ඒ වගේම නිවැරදි කාල කළමනාකරණයක් තියෙනවා කියලා කියන්නේ ඔයා අධ්‍යාපන ලබන කෙනෙක් වුණත් ආයතනක ප්‍රධානියෙක් වුණත් කුමන තත්වයේ සාර්ථකත්වයකට යන කෙනෙක් වුණත් මේ ප්‍රබල නීති ටික වාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න. පළවෙනි සංකල්පය තමයි eat the frog first. මේක හඳුන්වා දුන්නේ බ්‍රයන් ට්‍රේසි. බ්‍රයන් ට්‍රේසි මෙතනදී කියන්නේ ඔයාගේ කාර්ය ලයිස්තුව ඔයාට කරන්න තියෙන වැඩවල අමාරු සහ ඔයා යම්කිසි කාර්යයක් කරන්න බයෙන් ඉන්නවා නම් අන්නේ කාර්ය මුලටම ගන්න. දවසේ මුලදී මුල් පැය කීපය තුලදී ඔබ මේ BNCT කාර්යයට අත ගහලා ඒක පුළුවන් තරම් ඉවර කරගන්න බලන්න. මෙතනදී ඔයාට තියෙන ලොකුම වාසිය තමයි මෙන්න මේ අමාරු ඔයා බයෙන් ඉඳපු කාර්ය මුලින් කරාට පස්සේ ඔයාගේ මනසට විශාල සැහැල්ලුවක් ලැබෙනවා. මේ සැහැල්ලුව ඔයාගේ ඉදිරි වැඩවලට ඉදිරි කටයුතු වලට ගොඩක් ලොකු උදව්වක්. ඒක නිසා මුලින්ම අමාරුයි කියලා හිතන හරි ඒ වගේම ඔයා කරන්න බෑ කියලා හිතන් ඉන්න කාර්යයක් කරේ ඒකේ දවස මුලට අරගෙන ඒක මුලින් ඉවර කරගන්න බලන්න. එතකොට ඔයාට ඒ ලැබෙන මානසික සැහැල්ලුව නිසා අනිත් වැඩ අනිත් කාර්යයන් ඔයාගේ අනිත් දෛනික කාර්යයන් ගොඩක් ලේසි වෙනවා. ඊළඟ සංකල්පය තමයි අයිසන්හාවර් මේට්‍රික්ස් කියන එක. මෙතනදී ඔයා කරන්නේ ඔයාගේ තියෙන කාර්යයන් ටික වැදගත්කම සහ හදිස්සිය මත ඒක කොච්චර ඉක්මනට කරන්න ඕනද ඒක කොච්චර හදිස්සිද කියන එක මත වර්ගීකරණය කරගන්නවා. මේ විදිහට වර්ගීකරණය කරාට පස්සේ මේක අපි දාගන්නවා කාණ්ඩ හතරකට. පළවෙනි කාණ්ඩය තමයි වැදගත් සහ හදිස්සි කියන කාණ්ඩය. මේක පුළුවන් තරම් ඉක්මනට කරන්න. ඔයාගේ මැදිහත් වීමෙන් පූර්ව අධීක්ෂණ යටතේ පුළුවන් තරම් ඉක්මනට මේ වැඩ කොටස ඉවර කරගන්න. ඊළඟ කොටස වැදගත් ඒත් හදිස්සි නැති දේවල්. උදාහරණයක් විදිහට ව්‍යායාම කරන එක. ඔයාට පොතක් කියවන්න වෙන් කරන කාලය. එතන මේ විදිහේ දේවල් කරන්න ඔයාගේ ස්කෙඩියුල් එකට ටයිම් එකක් දාගන්න. යම්කිසි වෙලාවක් ඒකට වෙන් කරන්න ප්ලෑන් එකක් විතරක් හදාගන්න. මේවට දැන් මත ගහන්න යන්න එපා. ඒවා ටිකක් පස්සට කරන්න ඉඩ තියන්න. තුන්වෙනි කොටස තමයි වැදගත් නෑ. හැබැයි මේක ගොඩක් හදිස්සි දෙයක් වෙන්න පුළුවන්. මේ විදිහේ දෙයකට ඔයාට පුළුවන් තව කෙනෙක් පත් කරලා ඒකේ හදිස්සිභාවය ඌට දනවලා ඒ අදාළ කාර්යය උලවා කරගන්න. ඒතර ඔයාගේ අනිත් දෛනික කටයුතු වල ලොකු රුකුලක් ඒක. මේ විදිහේ කාර්යයක් තව කෙනෙකුට දීලා ඒක කරගන්න පුළුවන් කෙනෙකුට දීලා ඒකේ ප්‍රතිලාභ ඔයා ගන්න එක තමයි තුන්වෙනි කොටසදී කතා කරන්නේ. ඊළඟ කොටස තමයි වැදගත් කමකුත් නැති හදිස්සින් නැති දේවල්. ඔයාගේ කාර්ය ලයිස්තුවේ තියෙනවා නම් ඔයාට වැදගත් කමකුත් නැහැ. ඒක හදිස්සිත් නැත්නම් මේ විදිහේ දේවල් ඔයා ලිස්ට් එකෙන් අයින් කරලා දාන්න ඕන. මොකද මේ විදිහේ දේවල් තියෙනකොට ඔයාගේ කාලය නාස්ති වීමක් විතරයි වෙන්නේ. මේ විදිහට කොටස් හතරකට ඔයාගේ කාර්ය වර්ගීකරණය කරලා මුලින් ඒ කියපු දේවල් ටික මුලින් කරන්න අනවශ්‍ය දේවල් අයින් කරලා දාන එකෙන් ඔයාගේ කාලය ගොඩක් වාට ඉතුරු වෙනවා. ඔයාට ફોකස් කරන්න ගොඩක් ලේසි වෙනවා මේ විදිහට අනවශ්‍ය වැඩ ඔයාගේ ලිස්ට් එකෙන් අයින් කරගන්න එක. ඊළඟ නීතිය තමයි 80-20 රූල් එක. මෙතනදී කතා කරන්නේ අපට ලැබෙන ප්‍රතිඵල වලින් 80%ක් ලැබෙන්නේ අපි කරන පොඩි ප්‍රමාණයක වැඩ නිසා 20%ක වගේ ප්‍රමාණයක් නිසා. මේක ප්‍රායෝගිකව පාවිච්චි වෙන විදිය ගත්තොත් ඔයාට දවසේ යම්කිසි කාර්යයන් 10ක් තියෙනවා කරන්න. මේ කාර්යයන් 10 කරොත් ඔබට දවස අවසානයේ ලැබෙන ප්‍රතිඵලයට ලොකුම දායකත්වයක් තියෙන කාර්යයන් ටික ඔබ මුලින් වෙන් කරගන්න ඕන. හොඳට බැලුවොත් ඒ කාර්යයන් 10න් දෙකක් විතර තමයි ඒ අවසාන ප්‍රතිඵලයට ලොකු බලපෑමක් තියෙන්නේ. ඒක නිසා ඔබ මූලික අවධානය දෙන්න ඕන මෙන්න මේ කියන ප්‍රධාන කාර්යයන් දෙකට විතරයි. අනිත් ටික පුළුවන් නම් තව කෙනෙක් ලවා කරගන්න. නැත්නම් ඒක පිටිපස්සට දාන්න පුළුවන්. නැත්නම් ඒක මගහැරලා යන්න පුළුවන්. මොකද ඔයාලට වැදගත් වෙන දෙයට විතරක් ඔයා ફોකස් කරන්න. මේක ඔයාගේ ඉදිරි ගමනට ගොඩක් ලොකු උදව්වක්. ඊළඟ නීතිය තමයි පාකින්සන්ගේ නීතිය. මෙතනදී පාකින්සන් කතා කරන්නේ අපිට යම්කිසි කාර්යයක් ඉෂ්ට කරන්න ලැබෙන කාලය අනුව ඒ කාර්යය අපි ප්‍රසාරණය කරගන්නවා කියන එක. උදාහරණයක් විදිහට යම්කිසි දෙයක් කරන්න සතියක කාලයක් කෙනෙක් ඔබට දුන්නොත් ඔබ සතිය පුරා මේක කරනවා. ඒකේ නාම ඔබට දවස් දෙකක් හෝ පැය දෙකක වගේ කාලයක් දුන්නොත් ඒ කාර්යය ඔයා ඒ පැය දෙක ඇතුළත කරන්න පුළුවන් තරම් මහන්සි වෙනවා. මෙන්න මේක තමයි මෙතනදී පාකිස්තාන නීතිය විදිහට කතා කරන්නේ. ඊළඟ රූල් එක හැබිට් ස්ටැකින් රූල් එක. මෙතනදී ඔයා කරන්නේ ඔයාගේ පරණ හොඳ පුරුද්දක් පාවිච්චි කරලා ඔයා ආස ගන්න පුරුද්දක් පාවිච්චි කරලා නව අලුත් පුරුද්දක් ඇති කරගන්න එක. මම උදාහරණයක් කියන්නම්. ඔයා හවස කෝපි එකක් බොනවා නම් කෝපි එක බොන විනාඩි 10ක් හෝ 15ක් යනවා නම් ඒ කෝපි එක බොන වෙලාවේ ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා ඒ වෙලාව පාවිච්චි කරලා ඩිජිටල් මාකටිං ගැන ඉගෙන ගන්නවා. ඔයා අලුතෙන් ලෝකේ හොයාගත්ත AI tools ගැන ඉගෙන ගන්නවා. මේකට ඔයාට කරන්න පුළුවන් කෝපි එක බොන වෙලාවට ඔයාගේ ෆෝන් එක අරගෙන YouTube shorts බලන්න, ඩිජිටල් මාකටිං ගැන මොනවද ලෝකේ ඔයාගේ බිස්නස් එකට අදාළව තියෙන අලුත් AI tools ගැන ඉගෙන ගන්න. මේකට තමයි habit stacking කියලා කියන්නේ. ඔයාගේ පරණ පුරුදු පාවිච්චි කරලා අලුත් පුරුද්දක් ඇති කරගන්න එකට තමයි මෙතනදී මේ habit stacking කියලා කියන්නේ. මේ දේවල් ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේවා ඇවිල්ලා අද්දුටුවේ ප්‍රත්‍යක්ෂ ක්‍රම. මේකේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. තව වැඩිදුරට කතා කරන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් ඔයාලව හමු වෙන්න එන්නම්. ස්තුතියි.